මම අද ඔයගලන්ට පෙන්වන්න යනවා කොහොමද V shape එකක් මෙතන මේ ෂාප්ව හරව ගන්න කියන එක. ඉස්සලාම ඔයගලන් මේ පැත්තට ස්ටිෆින් කෑල්ලක් අලවගෙන ඉන්න කනපිට පැත්තට අලවගෙන ඉඳලා ඔයාලට කනපිට පැත්තෙනුත් ඒක මහන්න පුළුවන්. මේ විදිහට චෝක් එකෙන් අඟල් භාගේ මේ විදිහට ලස්සනට ලකුණු කරගන්න. හරි? ඒ ලකුණු කරනකොට ඒ යාව තව චුට්ටක් දිගට අඳින්න. හරි? මෙන්න මේ විදිහට. හරි. දැන් ඔයාලට පේනවනේ මේ දෙන්න මුණ ගැහිච්ච තැන. ඔයාලට පේනවා මේ මුණ ගැහිච්ච තැන මෙන්න මේ පොයින්ට් එක. හරියටම එතනින් තමයි ඔයාලා හරවන්න ඕනේ. මෙහෙම ඇඳගෙන තිබ්බහම ඔයාලට ලේසි. හරි? ඉතින් මම දැන් මේ පැත්තේ තමයි ඉස්සලාම අඳින්නේ. මම ඔයාලට අර පැහැදිලි කරන්න ඕනේ ඉඳ මේ පැත්තේ අඳින්නේ. ඊට පස්සේ ඕගොල්ලන් පුළුවන් නම් මෙයාට ඉස්සලා මැහුමක් දාගෙන හිටියත් කමන්නේ මේ මග හරියට. බලන්න. හරියටම ඉන්දිකට්ට ඇතුලේ තියෙනකොට තමයි හරවන්න ඕනේ. මේ අලුත් අයටත් මම මේ කියලා දෙන්නේ. හරි. ওই මගට විතර මහගත්තා. හරි. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මේක කොහොමද මේ මහලා තියෙන්නේ කියලා හරියටම අර මේ දෙන්න මුණ ගැහෙන තැනින්. ඊට පස්සේ ඕගලන් ෆේසින් එක තියලා මේ පැත්තෙන් ඔයාලට පේනවනේ ඒක කන පිටින් ෆේසින් එක මහගෙන යන්න. දැන් පුළුවන් ඔයාලට හරියටම ඒ කට් මාක් එක ළඟින් මෙන්න මෙහෙම හොඳට කපන්න නූල කපන්න නැතුව. හරි? මොකද එතන දැන් මැහුම් දෙකක් වැඩි වෙලා තියෙන නිසා, මැහිලා තියෙන නිසා එතන ශක්තිමත්ව තියෙන්න ඕනේ. එතකොට මේ විදිහට කපලා ඉවර වෙලා මේ පැත්තෙන් අවුට්ලයින් එකක් ගහ ගන්නවා. ඒක ලයින් එක ගහන්න ඕනේ ඔයා මේ හරියටම ෆේසින් එක පැත්තට. මොකද නැත්තම් ෆේසින් එක උඩින් පේන්න බලනවානේ. මෙන්න මේ විදිහට හරියට මෙතනට ඇවිල්ලා හරවනවා. හරි. දැන් ඔයාලට පේනවා මෙයාව හරවලා හොඳට අයන් කරපුවාම මෙයා හොඳ ලස්සන V shape එකක් තියෙනවා. නේ? හරි? ඔන්න ඔය විදිහටයි V shape එකක් මහගන්නේ.